හොඳයි මේ වෙලාවේදී අපි හිතුව විදියට මාකට් එක පහළට එනවා. ඒ කියන්නේ ඉතාමත් සාර්ථක සහ ඉතාමත් හොඳ තැනකින් තමයි අපි මාකට් එකට සල්ලි දැම්මේ. හොඳයි ආයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන මගේ ආදරණීය යාළු සියලුම දෙනාට. එක්ස්පර්ට් ඔප්ෂන් සම්බන්ධයෙන් තවත් වීඩියෝ එකක් අදත් මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා. ඔයාලට මතක ඇති මීට අවුරුදු කිහිපයකට කලින් මම ඔයාලට ගෙනාවා මෙන්න මේ මාකට් එකේ පටු කමන් මාර්ගය පිළිබඳ වීඩියෝ එකක්. මෙතෙන්දී වෙන්නේ මාකට් එක මේ බෝලිංග් බෑන්ඩ් එකේ ඉහළින් යන රේඛාව සහ පහළින් යන රේඛාව මැදින් පටු ගමන් මාර්ග ගමන් කරලා මාකට් එක පෙෂර් එක ගිහින් පෙෂර් එක රිලීස් කරනවා. රයිට් මෙන්න මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් මම සල්ලි දානවා මාකට් එකට. ඔයාලා දැක්ක බෝලිංග් බෑන්ඩ් එකේ පහළින් යන දම් පාට රේඛාව මාකට් එක ටච් කරා. පොඩි ප්‍රෙෂර් එක ගිහිල්ලා. එතෙන්දී අපි නිගමනය කරන මාකට් එක පල්ලෙහා පැත්තට එනවා කියලා. ඒ කියන්නේ පහළට එනවා කියලා. කියන්නේ මාකට් එක සෙල් වෙනවා කියලා තමයි අපි අදහස් කරන්නේ. ඔයාලට ඒක පැහැදිලිව මෙතෙන්දී බලා ගන්න පුළුවන්. මම කලින් මීට අවුරුදු කිහිපයකට කලින් කිව්ව දේ නැවතත් තවමත් ඒක සිද්ධ වෙනවා කියලා ඔයාලට මෙතෙන්දී පැහැදිලි කරලා දෙන්න තමයි මම අද වීඩියෝ එක අරන් ආවේ. රයිට්. ඉතාමත් පහසුයි ඉතාමත් හොඳ තැනකදී තමයි අපි එන්ට්‍රි එක ගත්තේ. ඉතින් මේ පිළිබඳව ඔයාලට මම කලින් වීඩියෝ එකක් අරන් ආවා. ඒ වීඩියෝ එක මම රියල් account එකේ සල්ලි දානවා $20ක් දානවා. ඔයාලට ඒක පැහැදිලිවම මගේ channel එකට අවිල බලා ගන්න පුළුවන්. ඒ වීඩියෝ එක පිළිබඳව මම ඔයාලට දැන් මේ වීඩියෝ එකේදී කතා කරනවා. මෙතෙන් දුන්නේ ඇත්තට මෙන්න මේ පටු පොඩි ගමන් මාර්ගයක මාකට් එක ප්‍රෙෂර් එකේ යනවා. ප්‍රෙෂර් එකේ ගිහිල්ලා මාකට් එක මේ බෝලිංග් බෑන්ඩ් එකේ යම්කිසි රේඛාවක වදිනවා. එක්ක ඉහළින් තියෙන එක හෝ පහළින් තියෙන එක. දැන් මෙතන වැදුනේ පහළින් තියෙන මේ දම් පාට රේඛාව. ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. මම ඇඳලා පෙන්නන්නම්. මෙන්න මේ හරියදී මාකට් එක පහළ තියෙන දම් පාට රේඛාවේ වදින ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. එතෙන්දී තමයි මම තීරණය කරේ මාකට් එක පහළට එනවා කියලා. ඉතින් මේක මම ඔයාලට මගේ channel එකේ වීඩියෝ එකේදී අරන් ආවා. මම ඔයාලට ඒක පැහැදිලිවම දැන් මෙතෙන්දී බලන්න සලස්වන්නම්. වීඩියෝ එකේ link එකත් මම පහළින් දාලා තියන්නම්. ඇත්තටම මේ සිද්ධිය මම ඉතාමත් පැහැදිලිව රියල් account එකේ ට්‍රේඩර් දාලා පෙන්නනවා. ඒ අවස්ථාවවලදී ඔයාලට අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේක ඇත්තටම මොකද්ද වෙන්නේ මෙතෙන්දී කොහොමද හරියටම තීරණයක් ගන්න කියලා. ඒ වීඩියෝ එකේදී පැහැදිලිවම සහ පිළිසිදුවම මම කතා කරලා තියෙනවා. ඒක ඔයාලට පැහැදිලිව අවබෝධයකට යන්න පුළුවන් වීඩියෝ එකක්. දැන් අපි දැන් බලමු මේ වීඩියෝ එකට ගිහිල්ලා කොහොමද ඒකේ වැඩේ සිද්ධ වෙන්නේ කියලා. රයිට් මගේ channel එකට ආවට පස්සේ ඔයාලට channel එකේ playlist කියලා තැනක් තියෙනවා එතෙන්ට යන්න. එතෙන්ට ගියාම මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් export option කියලා playlist එකක් තියෙනවා එතෙන්ට යන්න. ඊට පස්සේ මේ විදිහට වීඩියෝ ටික තියෙනවා මේක account එක හදන තැන ඉඳන් හැම දෙයක්ම තියෙනවා. ඒ වීඩියෝ ටික ඔයාලට අලුත්ම කෙනෙක් නම් නරඹන්න පුළුවන්. මේ වීඩියෝ ටිකේ පල්ලෙහාට ආවම මම ඔයාලට කිව්ව වීඩියෝ එක බලා ගන්න පුළුවන්. රයිට් මෙන්න මෙතන තියෙන ඔයාලට වීඩියෝ එක බලා ගන්න පුළුවන් මේ විදිහට. මම මෙතන වීඩියෝ එක ඕපන් කරලා ඔයාලට පෙන්නන්නම්. දැන් මෙහෙම ගමන් කරන අවස්ථාවකදී බෝලිංග් බෑන්ඩ් එකේ ඉහළින් යන තමිළු පාට රේඛාව හෝ පහළින් යන දම් පාට රේඛාව මාකට් එක වැදුනොත් අන්නේ වැදුන රේඛාව පැත්තට මාකට් එක කඩාගෙන පිටගෙන යනවා. පැහැදිලි ඒකේ අද තියරිය. ඒව වදිනවත් එක්කම ප්‍රෝඩ් එකට යන්න ඕන බොහෝ දුරට. බොහෝ වෙලාවල් වලදී අනිත් ඉන්ඩිකේටර් වල බලන්න බොහෝ වෙලාවල් වලදී මාකට් එකේ වැදුන පැත්තට පිටගෙන යනවා. ඒ කියන්නේ මාකට් එක ප්‍රෙෂර් එක රිලීස් කරනවා. පැහැදිලි ඒක රිලීස් කරා මේ වගේ පටු ගමන් මාර්ගයේ මාකට් එක ගමන් කළ යුතුමයි. පැහැදිලි පීඩනයකට අහු වෙලා තිබිය යුතුමයි. පීඩනයෙන් මේ මාකට් එක නිදහස් වෙලා මාකට් එක නිදහස් වුණ පැත්තට යනවා. ඒ කියන්නේ හිර කරන් හිටපු සතෙක් එකපාරට ඌඩුවරියෙත් ඌ විදගෙන කඩාගෙන යනවනේ. අන්න ඒ වගේ තමයි. පැහැදිලි මම දැන් මෙතන වදින පැත්ත බලලා ලෝඩ් එකට ගිහලා වලට පෙන්නන්නම් මේක කොච්චර සක්සස්ද කියලා. රයිට්. මම ඩෝ විස්තර ලෑස්ති කරගෙන ඉන්නේ බොහෝ වෙලාවට අපිට ලෝඩ් එකට යන්න පුළුවන් වෙයි අපි බලමු. දැන් මේ බෝලිංග් බෑන්ඩ් එකෙන් තමයි මේ තීරණය ගන්න. පැහැදිලි බෝලිංග බෑන්ඩ් එකේ වදින රේඛාව පැත්ත බලලා මාකට් එක වදින මොන පැත්තද බලලා අපි මේ පැත්තට ඕඩ් එක ගන්නවා. පැහැදිලි මේක හොඳට ඩෙමෝ එකේ පුරුදු වෙලා ප්‍රැක්ටිස් කරලා මේ පැත්තට ගිහලා බලලා රියල් එකේ ට්‍රේඩ් දාන්න. රයිට්. දැන් තවමත් මාකට් එක පීඩනය යන්නේ අපිට තවමත් හරි තීරණයක් ගන්න බෑ මොන පැත්තටද මාකට් එක හැරෙන්නේ කියලා. අපි තව ටිකක් බලමු. හොඳින් බලන් ඉන්න. දැන් රෙඩි වෙලා ඉන්න ඕනේ මේ අවස්ථාවකදී ඕඩ් එක දාන්න.
දැන් බොහෝ දුරට මේ ප්‍රෙෂර් එකෙන් මාකට් එක රිලීස් වෙනවා. හැමතිස්සෙම ප්‍රෙෂර් එක යන්නේ නැහැ. රිලීස් වුණ පැත්තට කඩාගෙන විදගෙන යනවා. පැහැදිලි. ඒකයි මම ඉගෙනගත්ත දේවල් මම දන්න තියරි. මේ දේවල් කවුරුවත් ලේසියෙන් කියලා දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම හොඳට ඉගෙනගෙන අල්ලගන්න. මේ ඔයාලට තියන් අපිටත් කරන්න පුළුවන්. නමුත් ඔයාලට යම් කිසි දෙයක් මේකට කොට යන්න බලන ගොඩක් අය ඉන්නවා. ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම උදව් කරන්න ඕන. අයිසෙක් කොල්ලෝ බෙල්ලෝ අනිවාර්යයෙන් මේකට ඩිපොසිට් කරලා සල්ලි නැති කරගන්නවා. ඒකයි මම මේක කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳ විශ්ීමේ බලන් ඉනවා කලබලයක් නැහැ. ට්‍රේඩ් එක දාන්න රෙඩි වෙලා ඉන්නවා. රයිට්. අපි බලමු මොන පැත්තේ රේඛාවද වදින්නේ කියලා බෝලින්ගේ බෑන්ඩ් එකේ. තවම තීරණයක් නැහැ හරියට. ප්‍රෙෂර් එක මෙයා අනිවාර්යයෙන්ම කඩා ගන්නවා යම් කිසි පැත්තකට. එයාට මෙහෙම යන්න බෑ නිතරම. දැන් මෙයා ගොඩක් අමාරුවේ මේ ගමන් කරන්න මාකට් එක. පැහැදිලිද? දැන් මෙයාට මේක රිලීස් වෙලා යන්න ඕන. යන්න විදියක් නැතුව තමයි මේ ඉන්නේ. බලමු මොන පැත්තටද යන්නේ කියලා. යන පැත්තට අනිවාර්යයෙන්ම ඕඩර් එක ගන්න බොහෝ දුරට මේක සක්සස්. තවමත් අපිට හරියට තීරණයක් ගන්න බෑ. තවමත් මාකට් එක මධ්‍යස්ථව තමයි ගමන් කරන්නේ. MACD ඉන්ඩිකේටර් එකේ රතු පාට ඩවුන් වෙන පැත්තට තමයි මාකට් එක හැරෙන්නේ. අපි බලමු. දිලියුම වලට බලා ගන්න පුළුවන්. බලමු. රයිට්. ඔව් හරි. මම මෙතන මගේ සල්ලි මාකට් එකට දානවා. මාකට් එක බොහෝ දුරට මෙතෙන්දී ප්‍රෙෂර් එක රිලීස් කරනවා පහළට. රයිට්. පැහැදිලිවම වලට බලා ගන්න පුළුවන්. මම කිව්ව දේ මෙතෙන්දී සිද්ධ වුණා. පැහැදිලි රිලීස් කරා පහළට බෝලින්ග් බෑන්ඩ් එකේ පහළ දම් පාට රේඛාව තමයි මාකට් එක රච් කරේ. ඒ කියන්නේ පහළ පැත්ත. එතෙන්දී මාකට් එක දැන් ප්‍රෙෂර් එක කඩාගෙන ගියා. දැක්කනේ පටු ගමන් මාර්ගයේ මාකට් එක ආවේ. එයාට ඒ ගමන් මාර්ගය තව දුරට යන්න බැරි වුණා. මාකට් එක පහළට කඩාගත්තා. මම මේ දන්න සිංහලෙන් තේරෙන සිංහලෙන් කියලා දෙන්නේ. නිකන් බොරු කොස් කතා නිකන් පඬිත කතා වැඩක් නැහැ. මම කියලා දෙන සිංහල ගොඩක් අය තේරෙනවා කියලා තිබ්බ. ඒක නිසා මම සරල සිංහලෙන්ම කියලා දෙනවා. මේ දේවල් හොඳින් ඉගෙන ගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් MACD ඉන්ඩිකේටර් එකේ පහළට ලයින් අතර පරතරය වැඩි. මොනරස් ඩබල් ලයින් එකෙන් පහළට වැඩි. පරතරේ ලයින් අතර ඒ කියන්නේ අනිවාර්යයෙන්ම එක ප්‍රොෆිට් කියන එකයි. රයිට්. පැහැදිලිවම. ඔයාලට බලා ගන්න පුළුවන් පැහැදිලිව මේක ඩවුන් පැත්තට එන්නේ. රයිට්. ඒක ප්‍රොෆිට් $36කට වඩා බලා ගන්න පුළුවන්. $20ම මාකට් එකට දැවේ. $16ක ලාභයක් මට එතන තියෙනවා. පැහැදිලිවම $16ක ලාභයක් තියෙනවා. මම පැහැදිලි කරන්නම් ඇයි මම මෙතෙන්දී කෝඩකට ගියේ කියලා හැමදාම වගේ අතත් මම පැහැදිලි කරන්නම්. රයිට්. ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක දිහා බලද්දී ඔයාලට පැහැදිලිවම පේනවා. හරි දැන් ඔයාලා දැක්ක එතන ඇත්තට මොකද්ද සිද්ධ වුනේ කියලා. ඉතාමත් පහසුවෙන් අපි $16ක මුදලක් හොයාගත්ත අපේ රියල් account එකේ. ඉතින් ඔයාලා මේක රියල් account එකේ කරන්න කලින් අනිවාර්යෙන්ම ඩෙමෝ account එක හොඳට ප්‍රැක්ටිස් කරලා තමයි මේක රියල් account එකේ කරන්න ඕන. මුලින්ම ඔයාලා මේක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකෙන් ප්‍රොෆිට් එකක් ලබා ගන්න. ඒ වගේම ඔයාලට මොන යම්ම ගැටලුවක් තියෙන අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි අනිවාර්යෙන්ම ඔයාලට උදව් කරනවා. ඒ වගේම ඔයාගේ තවත් යාළුවෙක්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම හැමෝගෙම ට්‍රේඩින් ලයිෆ් එක සක්සස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි.